ඔයාට තාම BMW එකක් නැති වෙන්න පුළුවන්. ලොකු ගෙයක් නැති වෙන්න පුළුවන්. බැංක් account එකේ කෝටි ගණන් සල්ලි නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා ධනවත් වෙමින් නැහැ කියන නෙවෙයි කියන කාරණේ. ඇත්තටම ධනවත් වෙන මිනිස්සු හඳුනා ගන්න වෙන්නේ ඔවුන් පෙන්වන දේවල් වලින් නෙවෙයි. ඔවුන්ගේ මුදල් පුරුදු වලින්. ඒ නිසා මේ ලක්ෂණ 7න් කිහිපයක් හරි ඔයාට තියෙනවා නම් ඔයා හිතනවට වඩා ඔයා ධනවත්. නැත්තම් ධනවත් වෙන ගමනේ හරි තැනක ඔයා ඉන්නවා. මොනවද කියලා මේවා අපි බලමු. 1. ඔයාගේ සල්ලි ඔයා වෙනුවෙන් වැඩ කරනවා. මේක තමයි සැබෑ වෙල්ත් බිල්ඩින් එකේ පටන් ගැනීම. ගොඩක් දෙනා සල්ලි වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි ධනවත් වෙන්න පටන් ගන්න කෙනාගේ ලයිෆ් එක එක දවසින් පස්සේ සල්ලිත් ඔහු වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ෆික්ස් ඩිපොසිට් ඉන්ට්‍රෙස්ට් එක, මනි මාකට් එකේ රිටර්න්ස් එක, ෂෙයාර් ඩිවිඩන්ඩ්ස් වල කැපිටල් ගේන්, රෙන්ටල් ඉන්කම්, බිස්නස් ඉන්කම්, සැලරි එක නැතුවත් කුමන හෝ ඉන්කම් එකක් ඔයාගේ ඇසෙට් වලින් එනවා නම් ඒක ලොකු සිග්නල් එකක්. ඔයා දන්නවා කම්පවුන්ඩින් ඉන්ට්‍රෙස්ට් ගැන. මේ එන ධනවත් වෙන්න එන සල්ලි වලින් ඔයා තව සල්ලි හොයනවා නම් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. රුපියල් 2000ක් හරි 5000ක් හරි 10000ක් හරි පැසිව් ඉන්කම් එකක් පටන් ගත්ත ගමන් ඔයා ගේම් එක වෙනස් කරලා ඉවරයි. ඒක නිසා දෙවෙනි ආදායමක් අනිවාර්යයෙන්ම ඔයාට තියාගන්න ඕන. දෙවෙනි කාරණේ ඔයාගේ net worth එක අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. බොහෝ දෙනා වැරදියට බලන්නේ සැලරි එක දිහා. හැබැයි වෙල්ත් එක මනින්නේ සැලරි එක දිහා බලලා නෙවෙයි. මේක net worth එකෙන් තමයි මනින්නේ. net worth එක කියලා කියන්නේ ඔයාගේ මුළු වත්කම් වලින් ඔයාගේ වගකීම් ටික අඩු කරාට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඔයාගේ cash, saving, investment, EPF, property, business value මෙන්න මේවල් ටික එකතු කරලා ඔයාගේ loan සහ වෙනත් liabilities, credit card එහෙම තියෙනවා නම් අඩු කරාට පස්සේ ඔයාට ඉතිරි වෙන සැබෑ ෆිගර් එක ලැබෙනවා. ඒක තමයි ඔයාට net worth එක කියලා කියන්නේ. ඔයාගේ net worth එක ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩි නම් ඔයා දැනටමත් ධනවත් වෙමින් ඉන්නවා. අනිත් අය බලන්නේ outside lifestyle එක. හැබැයි ස්මාර්ට් මිනිස්සු බලන්නේ balance sheet එක දිහා. තුන්වෙනි කාරණේ සැලරි එක ලැබුණාම මුලින්ම ඔයා ඉතිරි කරනවා. ඉතින් මේක තමයි තුන්වෙනි ලක්ෂණය. ගොඩක් අය කරන වැරද්ද තමයි මේ මාසේ ඉතුරුනොත් සේව් කරනවා කියන කාරණේ. හැබැයි වෙල්ති මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා කියන්නේ මුලින්ම මම ඉතිරි කරනවා, ඉතිරි ටිකෙන් මම ජීවත් වෙනවා. මේක හරිම සිම්පල්. හැබැයි ලයිෆ් චේන්ජින්. සැලරි එක ලැබුණ දවසේම 10%ක් 20%ක් හෝ ෆික්ස් amount එකක් ඔයා ඉතුරු කරනවා නම් ඔයාගේ ඩිසිප්ලින් ෆයිනෑන්ෂල් පර්සන් කෙනෙක් වෙනවා ඔයා. ආදායම එක ලොකු වෙනවට වැදගත් වෙන්නේ නැහැ. ඉතුරු කරන පුරුද්ද තියෙන එක තමයි ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයාගේ ආදායම සහ වියදම අතර ગેප් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අංක 4. හදිසි අවස්ථාවකට ඔයා ගාව වෙනම සල්ලි තියෙනවා. එහෙම නැත්නම් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙනවා. ජොබ් එක නැති වුණොත්, වෙහිකල් එක කැඩුනොත්, හොස්පිටල් එක්ස්පෙන්ස් එකක් ආවොත්, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, ෆෝන් එක එකවරම ගැටලුවක් ඔයාට දුන්නොත්, එතකොට ක්‍රෙඩිට් කාඩ් එකට ඔයා පනින්නේ නැතුව, ලෝන් එකක් හොයන්නේ නැතුව ඔයාට හැන්ඩල් කරන්න පුළුවන් නම් ඔයා ෆයිනෑන්ෂියලි ස්ටේබල් කෙනෙක්. මේකට තමයි ඉමර්ජන්සි ෆන්ඩ් එකක් කියලා කියන්නේ. අයිඩියල් එක තමයි අවමාශයෙන් ඔයාට මාස 3ක හෝ මාස 6ක් දක්වා අත්‍යවශ්‍ය වියදම් කරන්න පුළුවන් ෆන්ඩ් එකක් ඔයා ගාව තියෙන්න ඕන. මේක ග්ලැමර්ස් ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි. හැබැයි මේක නැති කෙනාගේ ෆයිනෑන්ෂල් ලයිෆ් එක ඊටා පහසුවෙන් කඩා වැටෙන්න පුළුවන්. පස්වෙනි කාරණේ අනවශ්‍ය ණය ටික ටික ඔයාගේ අඩු වෙනවා. ඩෙප්ට් කියලා කෙනෙක් සාර්ථක නැහැ. ඩෙප්ට් ඇවිල්ලා තියෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. හැබැයි ඩෙප්ට් එකේ ක්වොලිටි එක තමයි වැදගත්. හෝම් ලෝන් එකක්, এডুকেෂන් ලෝන් එකක්, බිස්නස් එක්ස්පැන්ෂන් ලෝන් එකක් වගේ දේවල් සමහර වෙලාවට සාධාරණයි. හැබැයි ක්‍රෙඩිට් කාඩ් ඩෙප්ට් එකක් ඔයා ගාව තියෙනවා නම්, පර්සනල් ලෝන් ඕලෝඩ් කරලා තියෙනවා නම්, හයර් පර්චේස් එකක් ඔයාට තියෙනවා නම්, අන්නෙසෙසරි කන්සම්ප්ෂන් ඩෙප්ට් තියෙනවා නම්, කරනවා ඔයා පරිභෝජනයේ සඳහා ණය අරගෙන තියෙනවා නම්, මේවා වැඩි වෙනවා නම් ගොඩක් ඔයක අවදානම් වෙනවා. ඔයාගේ බෑඩ් ටිප්ස් ටික අඩු වෙනවා නම් ඔයාට තේරෙනවද නැද්ද කියලා අමතක කරන්න. ඔයාගේ ෆයිනෑන්ෂල් හෙල්ත් එක අනිවාර්යෙන්ම ඔයාගේ ඉම්ප්‍රූව් වෙමින් තියෙනවා. 6 වෙනි ලක්ෂණය. අනිත් අය ඉම්ප්‍රෙස් කරන්න ඔයා සල්ලි වියදම් කරන්නේ නැහැ. මේක හරිම පවර්ෆුල් ට්‍රේට් එකක්. රිච් ලුක් වෙන එක සහ රිච් වෙන එක කියලා කියන්නේ දෙකක්. ඔයා පොහොසත් කියලා පෙන්වන එක සහ ඇත්තටම පොහොසත් කියලා කියන්නේ කාරණා දෙකක්. ගොඩක් අය සැලරි එක වැඩි වුණාම සමහරට ෆෝන් එක අප්ග්‍රේඩ් කරනවා, වෙහිකල් අප්ග්‍රේඩ් එකක් දෙනවා, රෙස්ටුරන්ට් එක ගිහිල්ලා කන්න බොන්න පටන් ගන්නවා, බ්‍රෑන්ඩඩ් අයිටම්ස් පාවිච්චි කරනවා, අනවශ්‍ය වියදම් වා කරනවා ලයිෆ්ස්ටයිල් එක ගෙනියන්න. හැබැයි ස්මාර්ට් පර්සන් කෙනෙක් තේරුම් ගන්නවා මට හැම දෙයක්ම ගන්න පුළුවන් කියලා, හැම දෙයක්ම මම ගන්න ඕන නෑ කියලා. අනිත් අය බලලා ලයිෆ් ඩිසිෂන් එකක් ගන්නේ නැතුව ඔයාගේ ටාගට් එකට අනුව ස්පෙන්ඩින් කරනවා නම් මේක වෙල්ත් බිල්ඩින් එකේ අතිශයින්ම වැදගත් ලක්ෂණයක්. 7 වෙනි ලක්ෂණය. ආදායම වැඩි වුණත් ඔයා වියදම ඒ තරමින්ම වැඩි කරන්නේ නැහැ.
මේක අන්තිමට දාන්නෙත් ඒක අඩු වැදගත්කමක් නිසා නෙවෙයි. මේක ප්‍රැක්ටිකලි චෙක් කරන්න ලේසි නිසා. ඔයාගේ වැටුප රුපියල් 80000 ඉඳලා 120000 දක්වා වැඩි වුණා කියලා හිතමුකෝ අපි. හැබැයි ඔයාගේ වියදමුත් රුපියල් 80000 ඉඳලා 120000 දක්වා වැඩි වෙනවා නම් ආදායම් වැඩි වුණාට ඔයාගේ වෙල්ත් එක වර්ධනය වෙන්නේ නැහැ, ධනය වර්ධනය වෙන්නේ නැහැ. ඒ වුණාට සැලරි එක වැඩි වුණාම වියදම් ටික කන්ට්‍රෝල් කරලා ඉතුරු කොටස වැඩි වෙච්ච ප්‍රමාණය ආයෝජනය කරනවා නම්, ඉතිරි කරනවා නම් ඔයාට quality rich life එකක් ගන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ lifestyle inflation control කරනවා කියලා කියන්නේ. ඔයාට වැඩිපුර ආදායම් ලැබෙනකොට ඔයාගේ කන්ට්‍රෝල් වියදම් කන්ට්‍රෝල් කරනවා නම් ඔයාගේ ආදායම් ප්‍රමාණය වැඩිම නැත්නම් ධනය වර්ධනය කර ගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා ධනවත්කම කියන්නේ මේ කරුණු හතක් ගත්තාම ලක්සරි වෙහිකල් එකක්, එක්ස්පෙන්සිව් වොච් එකක්, ලොකු හවුස් එකක්, බ්‍රෑන්ඩඩ් ලයිෆ් එකක් විතරක් නෙවෙයි. සැබෑ ධනවත්කම කියලා කියන්නේ සල්ලි පාලනය කරන්න හැකියාව, ඔයාගේ ඩිසිප්ලින් එක, සිකියුරිටි එක, ඔයාගේ ඉන්වෙස්ට්මන්ට්, growing net worth එක, peace of mind කියන මේවා ටික තියෙනවා නම් ඔයා හිතනට වඩා හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකක ඉන්නවා. ඉතින් මේ ලෙක්ෂණ හතෙන් ඔයාට කීයක් තියෙනවද? කමෙන්ට් එක අනිවාර්යයෙන්ම අංකය කීයද කියන එක ඔයා දාන්න. ඒ වගේ මේ ලක්ෂණ තාම නැත්නම් බය වෙන්න එපා. ධනවත් වෙන එක දවසින් වෙන එක දෙයක් නෙවෙයි. හරි ෆයිනෑන්ෂල් හැබිට්ස් ටිකක් දිගටම කරන එකේ ප්‍රතිඵලය තමයි වෙල්ත් එක. එහෙම නැත්නම් ධනෙ. එහෙනම් අදම පටන් ගන්න. ඔයාටත් හෙට කියන්න පුළුවන් මම හිතුවට වඩා මම ෆයිනෑන්ෂලි ස්ට්‍රෝං කෙනෙක් කියලා. ඔයාට සුබ පතනවා මෙඩිගන්සර් කම්බෝ.